ඔයාලගේ ගෙදර ලස්සන මැටි කෝප්පයක් බින්දුනොත් ඔයා මොකද කරන්නේ? ඒක විසික් කළා දානවා නේද? හැබැයි ඔයා දන්නවද ජපානයේ හරි ලස්සන සංකල්පයක් තියෙනවා. වබි සාබි. මේකෙදි මේ බිදිච්ච ලස්සන කෝප්පේ රත්තරන් හරි ලස්සන කරන්න පුළුවන් ග්ලූ එකක් දාලා ඒක නැවත අලවනවා. ඔයා දන්නවද? මේ කෝප්පේ තිබිච්ච වටිනාකමකට වඩා දසදහස් ගුණයකින් වටිනාකම දැන් වැඩි වෙනවා. මේක තමයි මේ වබිසාබි කියන සංකල්පය. මේක මේ කෝප්පකින් ඉවර වෙන්නේ නෑ ළමයි. මේක ඔගේ ජීවිතේටම ගැලපෙන එකක්. ගොඩක් වෙලාවට ගොඩක් අය හිතනවා අයියෝ මම දැන් කැඩුනා. අයියෝ මම දැන් බිඳුණා. මගේ හිත රිදුණා. මම මෙතෙන්ට ගැලපෙන්නේ නෑ. මම බිදිච්ච කෙනෙක්. මම කැඩිච්ච කෙනෙක්. මං හයිය නැහැ. මම මේක දරාගත්තේ නෑ. මම පර්ෆෙක්ට් නෑ. මට මුකුම්ම කරගන්න බෑ. මම O level ෆේල් වුණා. මම A level ෆේල් වුණා. මම කරන බිස්නස් හරියන්නේ මේ මැසිවිලි විතරද ඔයාගේ ජීවිතේ? ඔයා හිතනවද ඔයා පර්ෆෙක්ට් නෑ කියලා? ඔයාගේ ආදරේ පරාදුනා කියලා, ඔයාගේ එක්සෑම් එකක් ෆේල් වුණා කියලා. ඔයා විසික් කරලා දානවද අර කෝප්පේ වගේ? නැහැ ළමයි. වබි සාබි කියන සංකල්පය තමයි ඔයාගේ කැඩිච්ච, බිදිච්ච, රිදිච්ච තැන් එක්ක ආයෙ නැගිටින එක. ඔයාගේ අසම්පූර්ණත්වය පිළිගෙන ඒකත් එක්කම ආයි ඊට වඩා දසදහස් ගුණයකින් වටිනාකම වැඩි කරගන්න එක. ඉතින් අසම්පූර්ණත්වය කියලා කියන්නේ අඩුපාඩුවක් නෙමෙයි. ඒක තමයි පරිපූර්ණත්වයට මාර්ගය. ඉතින් අදත් ඔයා මේ වබිසාබි සංකල්පයත් එක්ක නැවත නැගිටින්න. අපි ලස්සන කෝප්පයක් හදලා ඔයාගේ ජීවිතේ වටිනාකම වැඩි කරගනිමු.